සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා හර්ෂණ ටෙක් YouTube channel එකට. අද මම කතා කරන්නේ ඔයාට ඩිෆෝල්ට් ලැබිලා තියෙන mouse cursor එක අලුත් ලස්සන mouse cursor එකකට මාරු කරගන්නේ කොහොමද කියලා. එහෙමනම් රැඳෙන්න අපි සමග ඒ වගේ මතක් කරනවා මගේ channel එක තවම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා කියලා ඉල්ලනවා. හොඳයි, එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම ඔයා කරන්න ඕනි වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඊළඟට VS Teams කියලා සර්ච් කරන්න. ඊළඟට ඕපන් වන පේජ් එකේ Customize Windows with versus Themes කියන ලින්ක් එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊළඟට ඔයාලට දැක ගන්න පුළුවන් VS Themes org කියලා වෙබ්සයිට් එකක්. අනේ වෙබ්සයිට් එකේ ඔයාට PC එකට අවශ්‍ය ගොඩක් දේවල් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට පැහැදිලි කරන්නේ cursor එක සම්බන්ධ නිසා මම මෙන්න මේ පහළ තියෙන ටැබ් එකේ cursors කියන එක තෝරගන්නවා. මේ තියෙන්නේ අර cursors ටැබ් එක ඔන් කරපුවාම ඔයාලට දැක ගන්න පුළුවන් විවිධ වර්ගයේ cursors ගණනාවක්. ඉතින් මේ ඉහළ තියෙනවා බටන් කීපයක්. ඒකින් ඔයාට කැමති cursor වර්ගයක් ක්ලික් කරන්න පුළුවන්. animated එකක්ද, anime එකක්ද, black, neon, cartoons, games, white, colored, static, macOS, Linux ඒ වගේ ඔප්ෂන් ගණනාවක් ඔයාට ලබා දීලා තියෙනවා. ඉතින් පහළට වෙබ්සයිට් එක ස්ක්‍රෝල් කරගෙන යනකොට ඔයාට දැක ගන්න පුළුවන් විවිධ වර්ගයේ cursors ගණනාවක් මේ වෙබ් පේජ් එකේ තියෙනවා. ඉතින් පහළ තියෙනවා ඔයාට පුළුවන් තව pages ගණනාවකට යන්න පුළුවන්. ක්ලික් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ හැම එකක්ම ඔයාට කැමති නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට අද පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ කොහොමද ඔයාගේ cursor එක ඩිෆෝල්ට් තියෙන cursor එක වෙනත් ලස්සන cursor එකකට මාරු කරගන්න කියන කාරණය. එහෙමනම් අපි මම කැමති තෝරගන්න මේ animated කියන cursor වර්ගය. මෙන්න මේ cursor වර්ගයේ පහළට වෙබ්සයිට් එක ස්ක්‍රෝල් කරනවා. ඒකේ මෙන්න මේ පහළ තියෙන ඇනිත්මා කියන පින්ක් cursor එකට මම ගොඩක් කැමතියි. ඒ නිසා මම ඒක මෙන්න මෙහෙම ක්ලික් කරනවා මේක උඩ. ඊළඟට ඕපන් වන පේජ් එකේ ඒ cursor එක සම්බන්ධව ගොඩක් විස්තර සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ඔයාගේ cursor එක විවිධ හැසිරීම් වලදී වෙනස් වෙන ආකාරය ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් මෙතන තියෙනවා. ඒ වගේම පහළ ස්ක්‍රෝල් කරනකොට ඔයාට කොහොමද මේ cursor pack එක ඉන්ස්ටෝල් කරගන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තවත් පහළට එනකොට ඒ cursor සම්බන්ධව විවිධ අය දැක්වූ අදහස් මෙතන කමෙන්ට් විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දකුණු අත පැත්තේ තියෙන download file කියන එක ක්ලික් කරන්න ඕනේ ඔයාට. මෙන්න මේ pink cursor pack එක download කරගන්න ඕනේ නම් මම download file කියන එක උඩ ක්ලික් කරනවා. ඊළඟට open වෙන page එකේ ඔයා download to PC කියන එක ක්ලික් කරන්න ඕනේ. දැන් මෙතන ඒ පැක් එක ඩවුන්ලෝඩ් වෙන ආකාරය අපිට පැහැදිලිව පේනවා. ඩවුන්ලෝඩ් වෙලා අවසానයි. අපි යමු ඒ ලොකේෂන් එකට. මෙන්න මෙතන මේ ෆෝල්ඩර් එක
ක්ලික් කරපුවාම ඒ ලොකේෂන් එකට යන්න පුළුවන්. හරි, දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ඔයාගේ කර්සර් පැක් එක මෙන්න මේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ පෙන්නනවා. මම මේක ඩෙස්ක්ටොප් එකට ගන්න ඕනි. ඔයාට පැහැදිලි කරන්න පහසු නිසා මම රයිට් ක්ලික් කරලා නිව් වෙනවා. නිව් වල ෆෝල්ඩර් එකක් මෙතන හදා ගන්නවා. ෆෝල්ඩර් එක මෙන්න මෙහෙම ඩබල් ක්ලික් කරලා මේක ඇතුළට යනවා. ඊළඟට ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ තියෙන මෙන්න මේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත කර්සර් පැක් එක මේ වගේ ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මෙතන ඩ්‍රොප් කරගන්නවා. ඊළඟට තියෙන කාර්යය තමයි මෙන්න මේ WinRAR ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනි. මම ඒක උඩ රයිට් ක්ලික් කරලා WinRAR ඊළඟට මතුවෙන මෙනු එකේ extract here කියන එක ලබා දෙනවා. දැන් අපි ඩවුන්ලෝඩ් කරගත්ත කර්සර් එකේ ෆොටෝස් එහෙම නැත්නම් කර්සර්ස් ගණනාවක් මේ වගේ පෙන්නනවා. මම මේක දැන් මගේ PC එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනි. ඒකට මෙන්න මෙතන තියෙනවා පහළ ඉන්ස්ටෝලර් කියලා. ඒක උඩ රයිට් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කියන එක ලබා දෙන්න ඕනේ. දැන් ඔයාගේ කැමතිම කර්සර් පැක් එක ඔයාගේ PC එකට ඉන්ස්ටෝල් කරගත්තා. දැන් මම මේ ෆෝල්ඩර්ස් මිනිමයිස් කරනවා. ඊළඟට මම යනවා මෙන්න මේ ඩෙස්ක්ටොප් එක උඩ රයිට් ක්ලික් කරලා මෙන්න මේ පහළින්ම තියෙන personalize කියන කමාන්ඩ් එක උඩ ඒකෙන් ඕපන් වෙනවා setting කියලා වින්ඩෝ එකක්. ඒකේ පහළටම ඇවිත් මෙතන theme කියන එක උඩ ක්ලික් කරනවා. ඒකේ සඳහන් වෙලා තියෙන background color sound mouse cursor කියන එක තමයි අපිට අවශ්‍ය. අපි ඒක උඩ ක්ලික් කරනවා. හරි, එතකොට අපිට මතුවෙනවා mouse properties කියලා වින්ඩෝ එකක්. ඒකේ pointers යටතේ scheme කියලා සඳහන් වෙලා තියෙනවා. අන්නේ scheme කියන එකේ මෙන්න මෙතන ක්ලික් කරපුවාම පහළට මතුවෙන අපේ ඉන්ස්ටෝල් කරගත්ත Anitma pack එක. එහෙම නැත්නම් Anitma pink cursor pack එක. ඒක ක්ලික් කරලා මෙතන තෝරගත්තම අපිට පැහැදිලිව පේනවා අපේ කර්සර්ස් ටික මෙන්න මේ වගේ වෙනස් වුණා. දැන් මුකුත් කරන්න දෙයක් නෑ වෙන. ඔයා කරන්න ඕනි මේ වින්ඩෝ එකේ පහළම තියෙන apply කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට පැහැදිලිව පේයි මෙන්න මේ සුදු පාට කර්සර් එක මේ normal select කියන කර්සර් එකට මාරු වෙන හැටි. ඔන්න දැන් මම apply බටන් එක ක්ලික් කරනවා. ඊළඟට replace scheme කියන එකේ yes ලබා දෙන්න. ඔන්න දැන් ඔයා අලුත් කර්සර් එකට මාරු වුණා. දැන් මේ වින්ඩෝ එක ඕකේ කරන්න පුළුවන්. ඔන්න දැන් ඔයාට පුළුවන් මේ කර්සර් එකත් එක්ක වැඩ කරන්න. අපේ පරණ කර්සර් එකට සමුදෙලා අලුත් කර්සර් එකට. ඉතින් මේක හැසිරීම එක එක විදිහට වෙනස් වෙනවා. ඩිෆෝල්ට් දීලා තියෙන කර්සර් එක වගේමයි. මම නැවතත් ආවා mouse properties වලට. මම පෙන්වන්න හදන්නේ මේ කර්සර් එක විවිධ හැසිරීම් වලදී වෙනස් වෙනවා කියන එක. මේ තියෙන්නේ pointers යටතේ තියෙන mouse cursors වර්ග. normal select කරනකොට help select working in background පෙන්නනකොට mouse එක වෙනස් වෙන ආකාරය busy ඒ වගේ වෙනස් වීම් තියෙනවා. එතකොට මේ වගේ ගොඩක් පහළට බලනකොට එක ආකාරවලදී එක හැසිරීම්
දක්වනවා මේ මවස් පොයින්ට එක. ඉතින් මෙන්න මේ ඩිෆෝල්ට් ලබා දීලා තියෙන මවස් පොයින්ට එක වගේම අපි අලුතෙන් එක් කරගත්ත පින්ක් කියන නැත්නම් අනිත්මා පින්ක් කියන මවස් කර්සර් එකත් ඒ විදිහටම වෙනස් වීම වලට ලක් වෙනවා. මේ තියෙන normal select එක help select කරනකොට ප්‍රශ්නාර්ථ ලකුණ working background තර busy ඒ වගේ පහළට ස්ක්‍රෝල් කරලා බලන්න පුළුවන් ඒ වෙනස් වීම වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක ප්‍රායෝගිකව ඔයා PC එකත් එක්ක වැඩ කරනකොට මේ වෙනස් වීම පැහැදිලිව දැක ගන්නත් පුළුවන්. එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. ඒ වගේම තවම සබස්ක්‍රයිබ් කරේ නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. යලිත් වීඩියෝකින් හමුවෙමු. සුබ දවසක්.